අද ඔයා මේ වීඩියෝ එක අහන්නේ අහම්බයකින් නෙවෙයි. යුනිවර්ස් එක ඔයා ළඟට මේ වීඩියෝ එක ගෙනාවේ හේතුවක් ඇතුව. මොකද ඔයාගේ ආත්මය නිහඬව ඔයාට එක පණිවිඩයක් නැවත නැවත කියන්න උත්සාහ කරනවා. ටිකක් නවතින්න, ටිකක් නිහඬ වෙන්න, ටිකක් ලෝකයෙන් ඈත් වෙලා ඔයා ඇතුළට එන්න කියලා. ඒත් ඔයා ඔයාගේ ජීවිතය ඇතුලේ කාර්යබහුල වෙලා පිටත ලෝකයේ ශබ්ද ඕනවටත් වඩා සද්දට ඇහෙන නිසා ඔයාට ඒ හඬ පැහැදිලිව ඇහෙන්නේ නැතුව ඇති. ඔයාට ඇහෙන්නේ තවත් එක නොටිෆිකේෂන් එකක්, තවත් මැසේජ් එකක්, තවත් කමෙන්ට් එකක්, තවත් කෙනෙක්ගේ ජීවිතය. ඒත් ගොඩක් වෙලාවට තමන්ගේ ආත්මේ හඬ ඇහෙන්නේ නැහැ. සමහර දවස්වල හේතුවක් නැතුවම ඔයාට මහන්සි දැනෙන්නේ, කිසිම ලොකු ප්‍රශ්නයක් නැති වෙලාවටත් ඔයාගේ හදවතට බරක් දැනෙන්නේ, හැමදේම තිබුණත් හිස් බවක් දැනෙන්නේ. සමහර විට ඒ ඔයාගේ ශරීරයට මහන්සි නිසා නෙවෙයි, ඔයාගේ ආත්මයට මහන්සි නිසා. ඔයාගේ මනසට නෙවෙයි, ඔයාගේ ආත්මයට විවේකයක් ඕන නිසා. අපි ජීවත් වෙන්නේ හැමෝම අපේ අවධානය වෙනුවෙන් තරඟ කරන ලෝකයක. සෝෂල් මීඩියා වලට ඔයාගේ කාලය ඕන. වෙන කෙනෙක්ට ඔයාගේ අවධානය ඕන. තවත් කෙනෙක්ට ඔයාගේ එනර්ජි එක ඕන. ඒත් දවස් අවසානයේ ඔයාගෙන් කවුද ඇත්තටම අහන්නේ ඔයාට කොහොමද කියලා? ඔයාගේ ආත්මය විතරයි. ඒ නිසා අද ඔයා ඔයාටම අභියෝගයක් දෙන්න. දවස් 2ක් 3ක් සතියක් සති 2ක් එහෙමත් නැත්නම් මාසයක් පුළුවන් නම් සෝෂල් මීඩියා වලින් ටිකක් ඈත් වෙලා බලන්න. ඒක ලෝකයෙන් පැනලා යන එකක් නෙවෙයි. ඒක ඔයාව නැවත මුණ ගැහෙන්න යන ගමන. මුලින්ම ඔයාට එක කරන්න හිතන එකත් අමාරු වෙයි. පැයක් දෙකක් ඉන්නත් අමාරු වෙයි. ඔයාට හිතෙයි ඇප්ස් ඕපන් කරලා බලන්නත්, මැසේජස් ඇවිද්ද බලන්න හිතෙයි. ඒක සාමාන්‍යයි. මොකද අපි ඇඩික්ට් වෙලා තියෙන්නේ ෆෝන් එකට නෙවෙයි. අපි ඇඩික්ට් වෙලා තියෙන්නේ නිරන්තරයෙන්ම අවශ්‍ය වෙන උත්තේජනයකට. අපිට හැම මොහොතකම අලුත් දෙයක් ඕන. අලුත් වීඩියෝ එකක්, අලුත් පෝස්ට් එකක්, අලුත් නිවුස් එකක්. ඒත් අපේ ආත්මයට ඕන වෙනම දෙයක්. ඔයාගේ ආත්මය ඉල්ලන්නේ නිහඬ බව. නිහඬ බව කියන්නේ හිස් බවක් නෙවෙයි. නිහඬ බව කියන්නේ ඔයාගේ ආත්මය කතා කරන භාෂාව. ලෝකයේ සද්ද අඩු වෙන තරමට ඔයාට ඔයාගේ හදවතේ හඬ ඇහෙන්න පටන් ගන්නවා. ඒ නිහඬ බව ඇතුලේ ඔයාට ඇත්තටම සතුට ගේන්නේ මොනවාද කියලා මතක් වෙන්න පටන් ගන්නවා. එදාට ඔයාට තේරෙයි මෙච්චර කාලයක් අනිත් අයගේ ජීවිත දිහා බලන් ඉද්දි තමන්ගේ ජීවිතේ ලස්සන අවස්ථා මගහැරලා නේද කියලා. සෝෂල් මීඩියා වල උඩට පහළට යන එකෙන් කෙනෙක් හිතනවා නම් එයා රිලැක්ස් වෙනවා කියලා. ඒත් ඇත්තටම එයාගේ මනසට එක මොහොතක්වත් විවේකයක් ඒකෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාලය ඔයා වෙනුවෙන් වෙන් කරලා බලන්න. පොතක් කියවන්න, භාවනා කරන්න, චිත්‍රයක් අඳින්න, ඔයා කැමති අලුත් දෙයක් ඉගෙන ගන්න, ඔයාගේ හදවත සතුටු වෙන දෙයක් කරන්න. එදාට ඔයාට තේරෙයි සතුට සල්ලි දීලා ගන්න දෙයක් නෙවෙයි කියලා. සතුට කියන්නේ ආපහු ඔයාට ඔයා වෙන්න පුළුවන් වෙන එක කියලා. හැබැයි මේ ගමනේදී හැමෝම ඔයාව තේරුම් ගන්න එකක් නැහැ. ඔයා සෝෂල් මීඩියා වලින් අතුරුදහන් වුණාම එයාලහයි ඔයාට මොකද වුනේ කියලා. සමහරු හිතයි ඔයාට ප්‍රශ්නයක් කියලා. සමහරු හිතයි ඔයාගේ හිත රිදිලා කියලා. ඒත් එයාලා දන්නේ නැහැ තමන් එක්ක නිහඬව ඉන්න පුළුවන් මිනිස්සු තමයි ඇත්තටම නිදහස් මිනිස්සු කියලා. තමන්ගෙම හිතේ සාමය, සැනසීම හොයාගත්ත කෙනාට ලෝකයේ ශබ්ද අවශ්‍ය නැහැ. යුනිවර්ස් එක සමහර වෙලාවට ඔයාව ජීවිතය ඇතුලේ ස්ලෝ කරනවා. ඒ ඔයාව නැවත ඔයාගේ මාර්ගයට ගේන්න ඕන නිසා. මොකද ඔයාගේ ජීවිතයේ ලොකුම බ්‍රේක් ත්‍රූ එකක් එන්නේ ගොඩක් වෙලාවට ලොකු සද්ද මැද නෙවෙයි. ගැඹුරු නිහඬ බවක් ඇතුලේ. ඔයාගේ ආත්මය පරිණාමය වෙන්න නම් එළිය ලෝකෙ දිහා බලන එක නවත්තලා ටිකක් ඇතුළට හැරෙන්න වෙනවා. ඔයාට අවශ්‍ය උත්තර සෝෂල් මීඩියා වල කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඔයාට හොයාගන්න බැරි වෙයි.
මොකද ඒවා තියෙන්නේ ඔයාගේම හදවත ඇතුලේ. ඉතින් අද ඔයා ඔයාගෙන් අහන්න. ඔයා වෙනුවෙන් සතියක් දෙන්න ලෑස්තිද? ඔයාගේ ආත්මයට හුස්ම ගන්න ඉඩක් දෙන්න ලෑස්තිද? ඔයාගේ හීන වෙනුවෙන්, ඔයාගේ සුවපත් වීම වෙනුවෙන්, ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයා ටික වෙලාවකට ලෝකයෙන් ඈත් වෙන්න ලෑස්තිද? මතක තියාගන්න. ඔයා සෝෂල් මීඩියා වලින් ටික දවසක් අතුරුදහන් වුණා කියලා ලෝකය ඔයාව අමතක කරන්නේ නැහැ. හැබැයි ඔයා ඔයාගෙන්ම ඈත් වෙලා දිගටම ජීවත් වුණොත් දවසක ඔයාටම ඔයා කවුද කියන එක අමතක වෙන්න පුළුවන්. ඒ නිසා අද තීරණය කරන්න. ඔයාගේ කාලය නැවත ඔයාටම දෙන්න. ඔයාගේ එනර්ජි එක නැවත එකතු කරන්න. ඔයාගේ හදවත සුවපත් කරන්න. ඔයාගේ ආත්මය පෝෂණය කරන්න. සමහර විට මේ වීඩියෝ එක ඔයාට ආවේ හේතුවක් ඇතුව. යුනිවර්ස් එක ඔයාට දෙන සයින් එකක් වෙන්න පුළුවන්. ඔයාගේ සෝල් එක දැන් කියන එකම දේ ලෝකයට ටික වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි මට දැන් ඔයාව ඕන. ආපහු ගෙදර එන්න. නැවත ඔයා ඇතුළට එන්න කියන ඒ පණිවිඩය වෙන්න පුළුවන්. මොකද ඔයා හොයන සැනසීම, සුවය කවදාවත් පිටත ලෝකයේ තිබුණේ නැහැ. ඒක හැමදාමත් තිබුණේ ඔයාගේම ආත්මය ඇතුලේ.